පාටකුරුල්ලෝ ටෙලිනාට්‍යයත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව ගොඩක් ආදරයෙන් මම්මගේ YouTube නාලිකාවට එකතු කරගන්නවා. පාටකුරුල්ලෝ ටෙලිනාට්‍ය අපි මේ දවස්වල බලන්නේ කෙවින්ගේ සහ නිම්නාවි හුඟක් තරහ වෙලා ඉන්න වීඩියෝස් ටිකක්නේ. ඉතින් මෙන්න මේ தත්ත්වයේ ඉස්සරහදී වෙනස් වෙන විස්තරයක් ගැන තමයි දැන් මම මේ කියන්න යන්නේ. ඇත්තරම මේ වෙද්දි භාවනාවටත් ආරංචි වෙලා තියෙනවා කෙවිනුයි නිම්නාවි ප්‍රශ්නයක් වෙලා දුරස් වෙලා ඉන්නේ කියලා. මොකද මේ හැම ප්‍රශ්නයක් අස්සෙම හැම දෙයක් අස්සෙම භාවනත් හැංගිලා ඉන්නවා. මේ හුඟක් දේවල් වලට භාවනත් වග කියන්න ඕනේ. මොකද නිම්නාවිගේ සහ කෙවින්ගේ ආදරයට භාවනාවක් පොඩ්ඩක්වත් කැමති නැහැනේ. ඉතින් මේ කතාවේ හැටියට අනිවාර්යයෙන්ම නුරාන් එක එකතු වෙලා භාවනා මේ වගේ දේවල් ප්ලෑන් කරාද කියන්නත් පුංචි සැකයක් තමයි තියෙන්නේ. හැබැයි කතාව ඉදිරියේදී නම් අනිවාර්යයෙන්ම මේ දෙන්නගේ දුරස් වීමත් එක්ක භාවනා නැවතත් කෙවින්ට ලං වෙන්න උත්සාහ දරාවි. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම මේ දෙන්න නැවත කොටවන්නත් භාවනා උත්සාහ දරාවි. ඉතින් අපිට මෙන්න මේ වගේ දේවල් කිහිපයක්ම කතාවේ ඉදිරියේදී බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි නිම්නාවිට පේන්නම භාවනා ඔෆිස් එකට ඇවිල්ලා කෙවින් එක කතා කරන්නත් පටන් ගනීවි. ඉතින් මෙන්න මේ වගේ කාරණා හේතු කරගත්තට පස්සේ කොහොමත් නිම්නාවිට කෙවින් එපා වෙනවනේ. ඉතින් කොයිතරම් දේවල් කරන්න භාවනා උත්සාහ කරත් කතාවේ තවදුරටත් ඉදිරියට යද්දී කෙවින්ම හොයා ගන්නවා මේ හැම දෙයක්ම සුළුමුළු කොහෙද කියලා. ඒ කියන්නේ නුරාන් මේ හැම දෙයක්ම කරන්න පටන් ගත්ත තැන ඉඳන් භාවනා මේවට සහයෝගය දීපු තැන ඉඳන් මේ හැම දෙයක්ම එකින් එක හොයාගෙන ඒවත් සාක්ෂිත් එක්ක ඔප්පු කරන්න පුළුවන් විදියට තමයි කෙවින් හොයාගන්නේ. ඉතින් ඊට පස්සේ මේ හැම දෙයක්ම හොයාගත්තාම ඒ හැම දෙයක්ම ගිහිල්ලා නිම්නාවිටයි නිම්නාවිගේ අම්මටයි තාත්තටයි කියලා අනිවාර්යයෙන්ම කෙවින් සමාව ගනීවි.